ඔයාලා ටීෂර්ට් බිස්නස් එකක් කරන්න හිතාගෙන දින්නේ. එහෙනම් මේ කරුණු පිළිබඳ හොඳට සැලකිලිමත් වෙලා ඔයාලගේ ව්‍යාපාරයක් ගොඩ දාගන්න මේ වීඩියෝ එක මුලින් ඉඳලා අගටම බලන්න. ඔයා මුලින්ම සැලකිලිමත් වෙන්න ඕනේ කරුණ තමයි හොයාගන්න ඕනේ quality t-shirts. quality t-shirt එකක් ඔයාලා හොයාගත්තේ නැත්නම් ඔයාලා හොයාගත්තොත් polyester වැඩි ඇඳන් ඉන්න අපහසු t-shirt material වලින් කරපු t-shirts ඔයාලට ඔයාලගේ business එක කරගෙන යන්න අමාරු වෙනවා. ඔයාලගේ මුලින් ගන්න කස්ටමර් ඔයාලට තවත් orders දෙන්නේ නැති වෙනවා. එහෙම ප්‍රශ්න වලට මුහුණ නොදී ඉස්සරහට business එක කරගෙන යන්න ඕන නම් ඔයාලා ඉස්සෙල්ලම කරන්න ඕනේ දේ තමයි quality t-shirt එකක් quality තැනකින් quality fabric එකකින් කරපු t-shirt ඔයාලා මුලින්ම හොයා ගන්න ඕනේ. ඒක තමයි ඔයාලා මුලින්ම කරන්න ඕනේ කරුණ. ඒ කියන්නේ ඔයාලගේ business එක අනාගතය දියුණු කරගන්න, ඒ කියන්නේ අනාගතය සුබදායි කරගන්න ඒක තමයි කරන්න පුළුවන් පළවෙනිම දේ. දෙවෙනි කරුණ තමයි ඔයාලා ටී-ෂර්ට් business එකක් කරනවා නම් ඔයාලා බලන්න ඕනේ හැමදාම එක විදියට එකම quality එකෙන් ටී-ෂර්ට් දෙන්න පුළුවන් තැන හොයා ගන්න ඕනේ. අද එක quality එකනුත් හෙට තව quality එකනුත් දුන්නොත් ඔයාලගේ කස්ටමර්ස්ලා ඒකට කැමති වෙන්නේ නැහැ. එතකොට ඔයාට වෙන්නේ orders කඩා ගන්න. ඒ හින්දා ඔයාලා හොයා ගන්න තැන හැමදාම එකම quality එකෙන් t-shirt ගන්න පුළුවන්ද කියලා අහලා ඒ තැන ඔයාලා තෝරගත්තොත් හැමදාම ඔයාලගේ t-shirt quality එකකට ඒක quality එකට maintain කරන්න පුළුවන් ඔයාලට දිගටම. ඒක තමයි දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ තමයි GSM එක. ඔයාලා මුලින්ම t-shirt business එකක් පටන් ගන්න යනවා නම් ඔයාලා මුලින්ම තෝරගන්න 190 GSM 220 GSM. ඒ දෙකෙන් කරොත් ඔයාලගේ brand එක ගොඩක් හොඳට develop කරගන්න පුළුවන්. 160 GSM එක හොඳ නැහැ කියනව නෙවෙයි, ඒකත් හොඳයි. නමුත් ඔයාලා 190 220 වගේ ගියොත් ඔයාලගේ brand එකට ගොඩක් හොඳයි, customers-ලා කැමතියි. ඒ හින්දා ඔයාලා තෝරගන්න ඕන නම් 190 GSM 220 GSM ඒ දෙකෙන් ඔයාලා t-shirt brand එක පටන් ගන්න. ඔයාලට customer base එක හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ දෙක තෝරගැනීමෙන් ගොඩක් දුරට customer space එක හදාගන්න පුළුවන්. ඊළඟ කරුණ තමයි ඔයාලගේම කියලා unique design ටිකක් කරගන්න. එතකොට ඔයාලගේම කියලා customer base එකක් හැදෙයි. ඔයාලගේ designs වලට කැමති customer base එකක් හැදෙයි. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ business එක හොඳ තැනකට ගෙනියන්න. ඔයාලට අනාගතයේ සුබ කරගන්න. අනිවාර්යයෙන්ම t-shirt business එකක් කරනවා නම් තැන තැන තියෙන DTF designs ඇරෙන්න ඔයාලගම කියලා ඩිසයින් ටිකක් ඩිසයින් කරගෙන කරලා බලන්න අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න පුළුවන්. මේ දේ ගැන තමයි හැමෝම සැලකිලිමත් වෙන්නේ. කොහොමද ටී-ෂර්ට් එකක් විකුණගන්නේ කියලා. ඔයාලා ඒකට සෝෂල් මීඩියා භාවිතා කරන්න. සෝෂල් මීඩියා එකතුළු ගොඩක් දෙනෙක් ඉන්නවා විකුණන. එයාලා අභිබවා ඔයාලගේ හැකියාවෙන් ඔයාලා කොහොමද ටී-ෂර්ට් එකක් විකුණගන්නේ කියලා ඔයාලා කල්පනා කරලා බලන්න. අනිවාර්යයෙන්ම සෝෂල් මීඩියා කියන හොඳ ප්ලැට්ෆෝම් එකක් අනිවාර්යෙන් ඔයාලට ටී-ෂර්ට් සේල් කරගන්න පුළුවන් සෝෂල් මීඩියා භාවිතා කරලා. එහෙනම් මේ කරුණු පිළිබඳ සැලකිලිමත් වෙලා ඔයාලගේ ටී-ෂර්ට් බිස්නස් එකත් සාර්ථක කරගන්න ඔයාලා උත්සාහ කරන්න. කල් බල ඉන්න එපා. අදම ඔයාලගේ බිස්නස් එක පටන් ගන්න. ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම ඔයාලගේ බිස්නස් එක සාර්ථක කරගන්න. එහෙනම් ජය වේවා. ඔයාලත් අදම පටන් ගන්න ඔයාලගේ ව්‍යාපාරය.